දෝහා නගරය මත හිරු බැස යන විට අහසේ රන් පැහැයක් පේන්න පටන් ගන්නවා. රාමසන් කාලයේදී මේ වෙලාවේදී මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ එකම එක විශේෂ මොහොතකට. ඒ තමයි ඉෆ්තාර්. ඒ කියන්නේ උපවාසය බිඳින මොහොත. අපේ වචනෙන් කිව්වොත් නෝම්බි අරෙන වෙලාව. මිනිස්සු එකතු වෙනවා. යාච්නා හඬ ඇසෙනවා. සහ සංසුම් බවක් පිරෙනවා. මේ තමයි රාමසාන් පිරිසිදුවීමේ උපවාසයේ සහ කරුණාවේ මාසය. ඇත්තටම මේ රාමසාන් කියන්නේ මොකක්ද? රාමසාන් කියන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවට වඩාත්ම සුවිශේෂී මාසය. ඒ කියන්නේ හෝලි මන්ත් එක. මේ රාමසාන් මාසය ඉස්ලාම් දිනදර්ශනයේ 9 වෙනි මාසය කියලා හඳුන්වනවා. මේ රාමසාන් මාසය වැදගත් වෙන්නේ මේ මාසය තුළ තමයි මුහම්මද් නබිතුමාට අල් කුරානය පළමු වරට හෙළිදරව් වුණා කියලා කියන මාසය. ඉතින් මේ මාසයේදී මුස්ලිම් ජනතාව කරන මේ උපවාසයෙන් එයාලා බලාපොරොත්තු වෙන දේ තමයි මේ ලෝක පුරා සිටින දුගී දුප්පත් අසරණ ජනතාවගේ ඒ දැනෙන බඩගින්න අසරණකම එයාලා අත්දකින්න එක. ඉතින් ඒක තමයි දවසට පැය 16ක් 17ක් 18ක් වගේ වෙලාවක් වතරවත් නොබී ඉඳලා එයාලා ඒ අත්දැකීම ලබන්නේ. මුස්ලිම් ජනතාව මේ රාමසාන් මාසයේදී තමන්ගේ සිත කය වචනය සංවර කරගෙන කිසිම වැරදි වැඩක් නොකර ධනට පිනට මුල් තැන දීලා තමයි මේ කාලය ගත කරන්නේ. ඒකෙන් එයාලා තමන්ගේ ආත්මය ශක්තිමත් කරගන්න සහ තමන්ට ලැබෙන ආධාර ගැන ස්තුතිවන්ත වෙන්න වග බලා ගන්නවා. අස්සලාමු අලයිකුම් හැමෝටම. ඉතින් කොහොමද ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා වෙනද වගේම හැමෝම ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පන්ඩි මගේ YouTube channel එකෙන් ගෙනෙන තවත් අලුත් ස්පෙෂල් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති දැනටමත් thumbnail එකේ තියෙනවා අද මම යන්නේ ඉෆ්තාර් එකකට. ඒ කියන්නේ මේ හෝලි මන්ත් එක රාමසාන් කාලේනේ. ඉතින් මේ රාමසාන් කාලේ ෆ්‍රී ෆුඩ් දෙනවා ඉෆ්තාර් එකට මුළු රට පුරාම එක එක තැන්වල. ඉතින් මට හිතුණාද ඒ අත්දැකීම ගන්න ඕනේ කියලා. මොකද රාමසාන් කාලේ අන්තිම දවස් දෙක තමයි මේ යන්නේ. ඉතින් අද 29 මම හිතන්නේ හෙටින් තමයි ඉවර වෙන්න ඔය රාමසාන් කාලේ. ඉතින් මම හිතුවා අද එඩියුකේෂන් සිටි මොස්ක් එකේ කියන්නේ මිනිටරින් සෙන්ටර් එකේ තියෙන ෆ්‍රී ඉෆ්තාර් ටෙන්ට් එකට ඇවිල්ලා ඒ අත්දැකීම ලබා ගන්න ඕනේ කියලා. ඉතින් දැන් වෙලාව හරියටම 4:47යි. ඉෆ්තාර් එකට කට්ටියව ටෙන්ට් එක ඇතුළට ගන්න පටන් ගන්නේ හවස 5:15ට. කියන්නේ 5 කාලෙට. ඊට කලින් ඉක්මනට යන්න ඕනේ. මම තනියෙන් නෙමෙයි ආවේ. ශම්ලිත් එක්ක ශම්ලි අතර ඉන්නවා. ඉතින් එහෙනම් අපි දෙන්න ඉක්මනට යනවා ඉෆ්තාර් ටෙන්ට් එක ගාවට. මම යන ගමන් තව විස්තර කියන්නම් ඔයාලට. හරි ඉතින් අපි දෙන්න ටෙන්ට් එක හොයාගෙනාව ඉෆ්තාර් එක තියෙන. මෙතන පිටිපස්සේ තමයි ටෙන්ට් එක තියෙන්නේ. ඒ වගේම මේ මෙතන තියෙනවා ට්‍රෑම් ස්ටේෂන් එක. දැන් ට්‍රෑම් එකක් ගියා මම ඔයාලට පෙන්නන්නයි වීඩියෝ කරලා දාන්න. ඉතින් මේක තමයි එඩියුකේෂන් සිටි මොස්ක් එක කියන්නේ. මේකට මිනරටේන් කියලාත් කියනවා. ඉතින් ඒකේ කාපාකේ තමයි ওই ටෙන්ට් එක ගහලා තියෙන්නේ. දැන් වෙලාව තවම 5යි 6යි. මේකට කට්ටිය දාන්න ස්ටාර්ට් කරන්නේ මතන්නේ 5යි කාලේ නම්. කොහොම හරි අද ඉෆ්තාර් එක තියෙන වෙලාව තමයි කියදුවම් 5යි හවස 5:50ට. ෆාස්ටිං එක බ්‍රේක් කරන්න තියෙන්නේ 5:50ට. ඊට කලින් කට්ටියම ඇතුළට ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඕනේ. කියද්දිම ට්‍රෑම් එකක් එනවා මම ඔයාලට පෙන්නන්නම්.
ඉතින් මේක තමයි එඩියුකේෂන් සිටි එකේ තියෙන ට්‍රෑම් එක. ඉතින් ඔයාලට මතක නම් ඔයාලා මම කලින් වීඩියෝ එක බැලුවා නම් මම කලින් වීඩියෝ එක කරේ කටාර වල 2025 ලිවිං කොස්ට් එක ගැන. ඒක ගැන කරද්දි මම කිව්වා ඔයාලට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකේ මෙට්‍රෝ ගැන කියද්දි මම ට්‍රෑම් ගැනත් කිව්වා. ඉතින් ඒ ට්‍රෑම් එක තමයි ඔය දැන් මෙතන තියෙන්නේ. තව ට්‍රෑම් එකක් මම පෙන්නන්නම්. ඉතින් ස්ථාර කරලා තව වෙලාව තියෙන හින්දා ශම්බි මම හිතුවා පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න මේ වට එක්ස්ප්ලෝර් කරන්න. මේ මෙතන පිටිපස්සෙත් මාර ලස්සන මේ ගාඩන් එකක් තියෙනවා මේ කොළ පාටට පේනවනේ. ඉතින් කටාරද කියලා හොයාගන්නත් බෑ. ඉතින් ඒත් එක්ක මේ පැත්තේ තියෙන්නේ මියුසියම් එක. මොකද්ද මියුසියම් එක? මොස්ක් එක නේ. සෝරි. මොස්ක් එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් තවත් ට්‍රෑම් එකක් එන විදිය. මේ තියෙන්නේ yellow line එකේ ට්‍රෑම් එක. මේ ට්‍රෑම් එක මේ රාමසන් දවස්වල මෙතන ස්ථාර කර එන කට්ටියට ෆ්‍රීලු. කටා ෆවුන්ඩේෂන් එක මගෙන් සංවිධානය කරපු මේ ප්‍රී ඉෆ්තාර ටෙන්ට් එක මේ සැරේ මේ තියෙන්නේ 3 වෙනි වතාවට. මේකේ එයාලගේ තීමාව වෙලා තියෙන්නේ ආගමික මූලධර්ම සමග තිරසාරභාවය ඒකාබද්ධ කරමින් නව්‍ය ශුන්‍ය අපද්‍රව්‍ය, ඒ කියන්නේ zero wastage ඉෆ්තාර් උත්සවයක් පැවැත්වීමෙන් පාරිසරික වගකීම සහ ඉස්ලාමීය වටිනාකම් ප්‍රවර්ධනය කරන එක. ඉතින් මේ රාමසාන් මාසයේ දින 30 පුරාවටම දිනපතා ස්වේච්ඡා සේවකයෝ 100ත් 150 අතර සංඛ්‍යාවක් මෙතන යාලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. එයාලා තමයි මේ නිල් පාට ජැකට් ඇඳගෙන අපිව ඇසිස් කරන්නේ. හරි, මුලින්ම අපි මෙතන පොලිමේ යද්දී මෙතන ඉන්න කෙනා අහනවා වුදු එකට අපි ගියාද කියලා. ඉතින් වුදු කියන්නේ ඒකේ තේරුම නම් මම දැනන් හිටියේ නෑ. ඉතින් ශම්ලේ කිව්වා වුදු කියන්නේ මේකයි කියලා. ඉතින් මෙතන තියෙන වුදු ඒරියා කියලා එතෙන්ද ගිහිල්ලා ඒක කරන හැටි මට එයා කියලා දුන්නා. ඉතින් වූදිය ඉවරනාට පස්සේ අපි ආයි පොලිමේ ඇවිල්ලා ටෙන්ට් එක ඇතුළට යන්න ගියා. ඉතින් තව විශේෂ දෙයක් තමයි මේ ඉෆ්තාර ටෙන්ට් එකට මෙයාලා මුස්ලිම් අය විතරක් නෙමෙයි ඕනම ආගමක අය මෙයාලා මෙතෙන්ට පිළිගන්නවා. එයාලා අපෙන් අහන්නේ වාගේ ආගම මොකද්ද කියලා. ඉතින් මට මතක් වුණේ අපි අපේ වෙසක් පුසන් කාලේට අපි දෙන දන්සල්. මේකත් එක්තරා ආකාරයක දන්සලක්. මෙහෙම ටෙන්ට් එක ඇතුළට යද්දී අපට ඉස්සර වෙලාම හම්බ වෙනවා රටින්දි. ඊට පස්සේ අපට දෙනවා පේපර් කප් වල දාපු වතුර. මෙයාලා මේ පේපර් කප් පාවිච්චි කරන්නේත් මේ සැරේ මොකද මේ පරිසර හානිය අවම කරන්න ඕන නිසා. රටින්දි වතුරයි අරගෙන අපි පොලිමේට ගිහිල්ලා පිළිවෙලට වාඩි වුණා. ඇයි මුලින්ම මේ රටින්දි වතුරයි දෙන්නේ. ඉතින් නෝම්බි අරිද්දි කියන්නේ ෆාස්ටිං එක බ්‍රේක් කරන සාම්ප්‍රදායික ක්‍රමය තමයි රටින්දි කාලා වතුර බොන එක. දැන් අපි පොලිමේ වෙල ඉඳගත්තා. දැන් මොකද වෙන්න තියෙන්නේ? ඒ මචං තව ටිකකින් පොළොන ගම අර පැත්තෙන් ගාම එක එක්කනාගේ අතර පාස් කරන අර කොන වෙනකම්. දැන් ඒකෙන් අපිට එන එක නම් මෙහෙම පාස් කරගෙන ඊපස්සේ අපේ කැම එක අපිට එනවා. ඉස්සලා අපර හම්බුනේ රටේදී වතුරයි. මං කිව්ව විදිහට 5යි කාලෙ වෙද්දි මේ කට්ටිය අතුරට ගන්න පටන් ගත්තා. දැන් අපි ඇතුළේ ඉන්නේ පොලිමට වාඩි වෙලා. 5:50ට තමයි ෆාස්ටිං එක බ්‍රේක් කරන ටයිම් එක තියෙන්නේ. ඒ කියන්නේ අපි නෝම්බි අරනවා කියන්නේ. ඒක 5:50 තියෙන. ඒතකම් කට්ටිය ෆිල් වෙනකම් අපි ඉඳන් ඉන්න ඕනේ.
කටඉඳ කාලා වතුර බිව්වට පස්සේ ඊළඟට තියෙන්නේ ආගම සීකරණ එක. ඒ කියන්නේ යාළගේ ප්‍රේන්ස්. ඉතින් මේ ප්‍රේන්ස් ගැන මම නම් මොකුත් දන්නේ නැහැ. හැබැයි ශම්ලි මල්ලගේ හිටියා. ඉතින් ශම්ලි මට කිව්වා මෙහෙම කරන්න කියලා. මාත් ඉතින් එයා දිහා බලාගෙන එයා කියපු ඒවා කරා. إياك نعبد وإياك نستعين الله أكبر. ඉතින් මට මේක ජීවිතේ ගොඩක් ලොකු අත්දැකීමක් වුණා. මොකද ජීවිතේ ප්‍රථම වතාවට මුස්ලිම් ජාතිකයන් එක්ක යාළගේ ආගමික චාරිත්‍රවලට සහභාගී වෙන්න මටත් අවස්ථාව හම්බුණා. ඉතින් මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ ඉෆ්තාර් ටෙන්ට් එකේ දිනකට මිනිසුන් 2200කට එකවර ඉෆ්තාරකට සහභාගී වෙන්න ෆුල් කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම ගැහැණු කට්ටියටයි පිරිමි කට්ටියටයි වෙන වෙනම තමයි යාළ හදලා තියෙන්නේ. ගැහැණු කට්ටිය 250කට එකවර ඉෆ්තාරකට සහභාගී වෙන්න පුළුවන්. ආගමික වතාවත් වලින් පස්සේ ආයෙත් අපි අර වගේම පූලිමට ඇවිල්ලා ඉඳගත්තා. ඊට පස්සේ තමයි කෑම බෙදන්න පටන් ගත්තේ. මේ කෑම බෙදද්දිත් ඒක හරි ලස්සනයි. ඒක එකිනෙකා අතෙන් පාස් කර කර තමයි හැමෝටම කෑමයක් ලැබෙන විදිහට මෙයාලා ඒක සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ සහෝදරත්වය සහ එකිනෙකාට තියෙන ගෞරවය. ඉතින් මේක තමයි අද හම්බෙච්ච ඉෆ්තාර් පැක් එක. ඉතින් ඒකට ජූස් එකයි ප්ලාස්ටික් ගෑරුප්පයි හැන්දයි ඒ වගේම දොඩම් ගෙඩියකුයි දැන් බලමු අපි කෑම එකේ මොනවද තියෙන්නේ කියලා. ෂා මාර සුවඳයි. මේ කෑම එකේ ඇත්තටම කියනොත් මේක මාරම රස්නේ. උණු උණුවෙන්ම තියෙන්නේ. වර්මිසෙලි රයිස් එකක් තිබ්බා. ඒ වගේම පේස්ට්‍රි එකක් තිබ්බා. ඒ වගේම අපිට තිබ්බා මාළු කරියක්. මේ මාළු කරිය මාර රහයි. අපේ මේ මට නම් මතක් වුණේ අපේ ලංකාවේ කිරි මාළු කරියෙන් රස. ඉතින් ඊට පස්සේ හැමෝම කරේ මේ කෑම වේල රස විඳින එක. මෙයාලා මේ හැම දෙයක්ම සංවිධානය කරලා තිබ්බේ මෙයාලගේ මූලික තේමාව ඒ කියන්නේ zero wastage. ඒක මෙහෙන්ටෙන් වෙන විදිහට. මේ කෑම දාලා තියෙන කන්ටේනර් එක හදලා තියෙන්නේ රීසයිකලබල් මැටීරියල් එකකින්. ඒ වගේම කෑම ඉතුරු වෙන්නේ නැති වෙන්න ලස්සනට පෝෂණ කරලා දාලා තියෙනවා. කපපු පළතුරු දුන්න නම් ඒක දාන්න ප්ලාස්ටික් කන්ටේනරයක් හරි පොලිතින් හරි යූස් වෙනවනේ. ඉතින් ඒක නතර කරන්න තමයි දොඩම් ගෙඩිය පිටෙන් දුන්නේ. ඒ වගේම මෙහි බිමට දාලා තිබ්බ සහ ටේබල් වලට දාලා තිබ්බ කවර්ස් හැම එකක්ම රීයුසබල්. ඉතින් එයාලා හැමදේම සංවිධානය කරලා තිබ්බේ මෙයාලගේ මූලික තේමාව මුල් කරගෙන. ඉතින් ඒ තමයි zero wastage. ඉතින් මේ ඉෆ්තාර්ගෙන් පස්සේ එකතු වෙන හැම අපද්‍රව්‍යයක්ම ප්‍රවේශමෙන් වෙන් කරලා එක කොම්පෝස් කරලා ඊට පස්සේ කටා ෆවුන්ඩේෂන් එකේ භූමි අලංකරණ කටයුතු වලට පොහොර ලෙස නැවත භාවිතා කරන්න තමයි මෙයාලගේ අධිෂ්ඨානය වෙලා තියෙන්නේ. හරිඉතින් කොහොම තමයි අද ඉෆ්තාර එක කියන්නේ නෝන්බි අරින මගේ ජීවිතයේ පළවෙනි ඉෆ්තාරකට මම සහභාගී වුණේ. ඉතින් ඒ අත්දැකීම ඔයාලත් එක්කත් බෙදා ගන්න ලැබිච්ච එක මට ගොඩක් සතුටුයි. ඉතින් අද ඉෆ්තාරකට උපකාර කරපු සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ ආගමෙන් ඒ හැමෝටම ගොඩක් පිං. ඉතින් ඒ වගේම මතක් කරන්න කැමතියි මම මගේ කලින් වීඩියෝ එක කරේ කටාර් වල ලිවිං කොස්ට් එක ගැන. ඉතින් ඒ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් මේ උඩ කාඩ් එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කටාර් වල ඉන්න මගේ යාළුවෝ ඔයාලත් මේ වගේ ඉෆ්තාර් එකකට ගිහිල්ලා තියෙනවා නම් මතක් කරන්න කැමතියි කමෙන්ට් එකක් දාන්න කියලා. ඔයාලගේ අදහසුත් බෙදා ගන්න. ඒ වගේම ලංකාවේ ඉන්න ඔයාලත් ලංකාවේ ඉෆ්තාර් වල නැති මෙහි දැකපු විශේෂතා තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට. ඒ වගේම මතක් කරන්න කැමතියි මිස්ටර් බන්ඩි මගේ YouTube channel එක subscribe කරන්න. තව අලුත් වීඩියෝස් ඉක්මනට වෙනවා ඉස්සරහට. මං එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. ඉතින් කියන්න කැමතියි හෙට තමයි රාමසාන් මුස්ලිම් අවුරුද්ද. ඉතින් හැමෝටම ඊඩ් මුබාරක්. පරිස්සමෙන් ඉන්න කට්ටිය මං අලුත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. I'll see you in the next video.